මම පොඩි බයිපාස් රෝඩ් එකකින් ආවේ නැත්තම් මේ අර පොලිමත් එක්ක හිර වෙන හින්දා මම ටවුන් එක ඇතුළට යන්න ඕමනාව තියෙනවා. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් අර බයිපාස් කළා මේ මෙන්න මෙතනින් පොලිම පේන ඊවලට. මේ හරියන අයට නම් ඉතින් අද බලන්න පුළුවන් mostly. කුණු දාලා මගේ නගරේ විනාශ කරා කියලා මටත් බනින්න පුළුවන්. එහෙම ඉතින් වැරදි. ඉතින් මේවා මේ ඔය කුණු ටිකක් තියෙනවා ඒවා ඉවත් වෙනවා. එහෙම හැම වෙලේම කුණු තියෙන්නේ නැහැ ඉතින්. ඔය ගොඩක් බැන්නට ඉතින් අර මේ ගොඩක් ඒ වගේ තියෙන කන්ට්‍රෝල් නැහැ නේ. ඉතින් ගොඩක් ලොකු පිරිසක් එනකොට එක වගේ මිනිස්සුත් නැහැ. ඒතකොට ප්‍රශ්න තියෙනවා මේ වාට මේ තියෙන කුණු ලොරි. මේ වගේ කුණු ලොරි ඇවිල්ලා ඒවා ඉවත් කරනවා. ඒ කියන්නේ කුණු ඉවත් කරන කට්ටිය ඒක කරනවා. ඒක කරනකන් සමහර විට කුණු එකතු වෙලා තියෙන්න පුළුවන්. ඒතකොට ඉතින් ඒවා අපි මේ මතක් කරලා මේ වීඩියෝ කරලා දාන එක නෙමෙයි වැඩි. මෙන්න මේ මිනිස්සු එකතු කරනවා මේවා. ඒතකොට අර වෙනදාට වඩා රේට් එකකින් එකතු වෙනවා. වෙනදා සාමාන්‍ය මිනිස්සු කීප දෙනානේ මේ හරින්නේ. උනට පේනවා ඉතින් මේ අර ආයතන වලින් ඇවිල්ලා හැමෝත් කුණු එකතු කරනවා. මේ පොලිම ගැන අප්ඩේට් එකක් ඕනනම් මේ ට්‍රිනිටි විද්‍යාලයේ නුවර ගොඩක් ළඟයි. දැන් මාලිගාවට මීටර 900ක් විතර ඈතින් තමයි මේ ඉන්නේ. මෙහෙම තමයි නුවර ටවුන් එක අද තියෙන්නේ 24 වෙනිදා. මට ওই දින කියද්දි වෙලාවකට පැටලෙනවා. පොඩ්ඩක් බලන්න අද දිනේ අප්ලෝඩ් දිනේ. ඔන්න නුවර ටවුන් එක බලා ගන්න. නුවර ටවුන් එකේ අප්ඩේට් එක බලනවා නම් මේ වගේ යන ගඟක් ඉන්නවා. කෙලින් යන එක වාසි වගේ මට.